අපි දෙන්න ඉතින් මේ උදේම ලෑස්ති වෙලා යන්නේ ලෙක්චර්ස්. උදේට බඩට මොනවා හරි දාගෙන ලෙක්චර් එක පටන් ගන්න කලින් ලෙක්චර් එකට දුවලා ගියාම ඒකත් පටන්ගෙන නොතිබුණාම ඒ යාළුවෝ ලෙක්චර් එකේ කියන ටික නෝට් ඩවුන් කරගෙන ඒක අහන් ඉන්නවා කියන්නේත් ලේසි දෙයක් නෙවෙයි. 20 minutes later 12ට ඉන්ටර්වල් එක දුන්නම කැන්ටිමට ගිහින් රසම රස බත් එකකුත් කනවා. ඒකේ රහ ගැන කැම්පස් ළමයි හොඳටම දන්නවා. කමෙන්ට් එකකුත් දාන්නකෝ. කාලා ඉවර වෙලා යාළුවෝ සෙට් වෙලා ගහන පොඩි කයිය ඒක හරි සුන්දරයි. ජීවිතේ අපිට හම්බ වෙන යාළුවෝ අතරේ කැම්පස් ලයිෆ් එකේ අපිට හම්බෙන යාළුවෝ හරි විශේෂයි. මොකද එයාලා එක එක පළාත්වල එක එක දිස්ත්‍රික්ක වල යාළුවෝ නිසා. ඉතින් ඒ ගහන පොඩි කයිය විශේෂ වෙන්නේ ඒ හින්දා. අපේ මේ ජීවිතවල මිනිස්සු හැමෝම සල්ලි පස්සේ දුවගෙන යනවා. ඒත් එක මොහොතක හැම මිනිස්සෙක්ම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ සතුට, ආදරය, නිදහස වගේ දේවල් කියලායි මම නම් හිතන්නේ. hours later ඉතින් මම මේ කොහෙද යන්නේ කියලා බලමුකෝ. මම මේ යන්නේ හිරු එකට. කැම්පස් ලයිෆ් එක ඇතුලේ ඇකඩමික් විතරක් නෙමෙයි. ඊට එහා ගොඩක් දේවල් තියෙනවා අපිට අලුතින් ඉගෙන ගන්න. ඒ වගේ චූටි දෙයක් තමයි මේකත්. මේකත් මගේ ජීවිතේ අලුත් අත්දැකීමක්. දේශා අපිට බලන්න. අනේ දෙවියනි නේෂව ආරක්ෂා කර. රසයි, හරිම රසයි. ඒ වැඩ ටිකත් ඉක්මනට ඉවර කරගෙන බඩු වගේකුත් තිබ්බ අරගෙන ඒ ටිකත් අරගෙන මං ඉක්මනට හොස්ටල් එකට ආවේ කැම්පස් එකේ රැට යන්න තියෙන ඉවෙන්ට් එකට ලෑස්ති වෙන්න. ඉතින් ඒව මිස් කරගන්න හොඳ නෑනේ. එහෙනම් ඉතින් ඉක්මනට රෙඩි වෙමු. යාළුවෝ ලෑස්ති වෙන කලින් මාත් ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ. අද රෑ හරි විශේෂයි. මොකද හිතේ තියෙන පීඩනේ අමතක කරලා හැමෝම එකට එකතු වෙන රැයක් නිසා. Oh my god! Wow! මා ප්‍රිය මිතුරු කැල සමග සමූහ ඡායාරූප පෙළක් මුලින්ම ගන්න එපයි. ඒක චාරිත්‍රයක් වගේ. නැත්තම් හිතට හරි නෑනේ. ඉතින් අපි ඒ ටිකත් අරන් අපි දැන් කොහෙද මේ යන්නේ? බීච් එකට. එහෙනම් අපි යමු. බීච් පාටියට අපිත් එක්ක තව යාළුවෙක් යනවා. කැම්පස් එකේ මේ වගේ ඉවෙන්ට් එකක් මාසෙකට හරි එකක් හරි තියනවා නම් අපි සතුටුයි නේද? මේ හැම දෙයකදීම අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ලස්සන මතක ටිකක් විතරයි. හිනාවයි සතුටයි පිරිච්ච මොහොතවල් තමයි අපේ ජීවිතේට ඇත්තටම ඕන කරන්නේ. a few moments later DJ නයිට් එක ඇතුලේ තවත් ලස්සන ඉවෙන්ට් එකක් තිබ්බා. ඒ පැජන්ට් එක. ඒකෙදී විනිශ්චය මණ්ඩලයේ 3 දෙනෙක් එක්ක ගර්ල්ස්ලා 10 දෙනෙක් සහ බොයිස්ලා 10 දෙනෙක් එයාලගේ ඉදිරිපත් කිරීම කරා. ඒකෙන් ඒ විනිශ්චය මණ්ඩලයේ 3 දෙනා එක ගර්ල් කෙනෙක් සහ බොයි කෙනෙක්ව සිලෙක්ට් කරගත්තා. මේ වගේ තමයි එයාලගේ ඒ ඉදිරිපත් කිරීම සිදු කරේ.
Music. එයාලගෙන්නේ තෝරගත්ත දෙන්නට තෑගි දෙන්නත් අමතක් කළේ නෑ. ජීවිතේ තවත් එක් සුපිරි දවසක් ඔන්න ඔහොමයි ඉවරුනේ. එහෙනම් අදට ගිහින් එන්න.